මම මේ ඉන්නේ නිට්ටඹුවේ සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය. නවතම ප්‍රදර්ශනාගාරය කියලා කියන්නේ ඇත්තටම මේ ආයතනය අභිනවයෙන්ම මේ ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුවේ ඉතාමත්ම මෑතකදී. මම ජීවිතේට දැකලා නැති මැණික් වර්ග මෙතෙන්ට ආවට පස්සේ දැක බලා ගන්න පුළුවන්කම තිබුණා. පුංචි වටිනාකමක් තිබෙන මැණික් ගල ඉඳලා කෝටි ප්‍රකෝටි ගණන් ඉතාම වටිනා මැණික් ගල් ආභරණ මේ ආයතනෙන් මිලදී ගන්න පුළුවන් කියලා ආරංචි වුණා. ඉතින් ඒ නිසා තමයි මෙහි වගතුග ටිකක් හොයලා බලන්න ඒතරතුරු ඔබට ලබා දෙන්න මේ ස්ථානයට ආවේ. මේ ඉන්නේ සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරිය අමා ලියනාරච්චි මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. නිට්ටඹුවේ පිහිටවලා තිබෙන ඔබේ ආයතනයේ සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ මේ ප්‍රදර්ශනාගාරයේ තියෙන විශේෂත්වය මොකක්ද? ඇත්තටම චන්දන මේ අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි අපේ ආයතනයේ සෑම මැණික් ගල් විශේෂයක්ම තියෙනවා. නිල්, රතු, පුෂ්ප රාග, පද්ම රාග මේ තරම්ම විවිධ වර්ගයේ මැණික් ගල් වර්ග මෙතන තියෙන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරේ. අමාලියනාරච්චි මහත්මිය, කොහොමද ඔබේ ආයතනයට මේ තරම් ඔබ කියන තරම් පිරිසිදු නියම වර්ගයේ මැණික් වර්ග ලැබෙන්නේ? අපේ ආයතනය ප්‍රදර්ශනාගාරය විවෘත කරේ මෑතක තමයි. නමුත් වසර ගණනාවක් මුළුල්ලේ අපේ ආයතනයේ පතල් ක්‍රියාත්මක කරනවා. ඒ පතල් වලින් නෙලා ගන්න මැණික් තමයි මේ එකතුවක් විදිහට මේ දැන් ප්‍රදර්ශනාගාරයේ ඔබට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. මැණික් ඇත්තටම අපේ ලංකාවේ සෑහෙන ප්‍රදේශවල මැණික් තියෙනවා. ඒක හරිම වටිනා දෙයක්. අපේ ලංකාවේ මැණික් නැති ප්‍රදේශයක් නැති තරම් ඇත්තටම. නමුත් අපේ පතල් ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම පොළොන්නරුව පළාත්. ඒ කියන්නේ කන්තලේ, පොළොන්නරුව, ඇලහැර ඒ වගේ පළාත්වල. ඒ පැත්තේ තියෙනවා අබංගඟ කියලා ගඟක්. මේක මැණික් වලට බොහොම ප්‍රසිද්ධයි, සුවිශේෂයි. ඒ කියන්නේ ඒ හම්බෙන මැණික් හරිම අර වීදුරු ගුණයේ ගල් කියලා තමයි අපි ඒවට කියන්නේ. ඒවා හරිම පිරිසිදුයි. ඒ කියන්නේ මේ අර පළුදු අඩු හරිම ක්ලියර් ගල්. ඒවා හරිම ලස්සනයි. අපි ආභරණ වලට දාපුවාම ඒ පුදුමාකාර ආලෝකයක් දිස්නයක් හරි විනිවිද පෙනීමක් හරිම ලස්සනට ඒ ගල් දිස්නේ දෙනවා. එහෙ තියෙනවා රොඩලයිට් කියලා ගලක්. ඒක හරිම ලස්සනයි. අපි ගාව ඒ ගල් තියෙනවා. අපි ඒ පළාත් වලින් ගල් මිලදී ගැනීමත් කරනවා. ඒ රොඩලයිට් කියන ගල් විශේෂය ඇත්තටම විදේශීක ඉල්ලුමක් සෑහෙන්න තියෙන ගලක් ඒක. ඒ තරම් පිරිසිදුයි, ලස්සනයි. චීනෙට එහෙම හරිම එයාලා හරි කැමති ඒ ගලට. ඒක හරිම ලස්සන ගලක්. ඒ වගේ ඒක විතරක් නෙවෙයි අපි ගාව සෑහෙන්න ඒ වගේ ලස්සන ගල් එකතුවක් අපි ළඟ තියෙනවා. ඒ වගේන් තමයි අපි මේ ආභරණ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ආකර්ශනීයයි. හරිම ඇත්තටම කිව්වොත් දකින්න හරිම සුන්දරයි ඒවා. හරිම ලස්සනයි. ඒ වගේම විශ්ව ආකර්ෂණයක් තියෙන දෙයක් නේ මැණික් කියන්නේ. ඒවා පැළඳීමත් ඇත්තටම ආඩම්බරයක්. හරිම ලස්සනයි. විවිධ අලංකාර ආභරණ වර්ග බොහොමයක් මේ ප්‍රදර්ශනාගාරයේ දකින්න පුළුවන්කම තිබෙනවා. මොනවද තිබෙන ආභරණ? කියන්නේ මුදු, මාල, පෙන්ඩන්ට්, වලලු, පළඳිය හැකි ඕනෑම ආභරණයක් අපි නිෂ්පාදනය කරලා දෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මැණික් ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා අපිට ගන්න වෙන ආභරණ කෝටි ගණන් ඒවද දන්නේ නැහැ තියෙන්නේ කියලා. ඒ හින්දා සාමාන්‍ය කෙනෙකුට මේ වගේ තැනකට එන්න හිතෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අමාලියනාරච්චි මහත්මිය, සාමාන්‍ය කෙනෙකුටත් ඇවිල්ලා ගන්න විදිහේ ආභරණ මැණික් තියනවද මෙතන? කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඔව්. පැහැදිලිවම අපේ ආයතනයේ සපාය කුලකේ මැණික් කියන්නේ මිල අධික මැණික්. ඒ වගේන් හදපු ආභරණ ඒ මැණික් ගන්න ටිකක් වැඩි මුදලක් යනවා. ඇත්තටම ඒක ටිකක් එක්ස්පෙන්සිව්. නමුත් කුලෙන් අඩු ගල්, ඒ කියන්නේ ගෝමේද, පච්චතොර වගේ සාමාන්‍ය කුලෙන් අඩු ගල් තියෙනවා. ඇත්තටම ඒ තරම් මුදලක් වැය වෙන්නේ නැහැ අපිට. ඒ ආභරණ නිෂ්පාදනය කරන්නවත්, ඒ මැණික් ගලක් මිලදී ගන්නවත් ඒ තරම් මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් අර අපි ගන්න කැරට් ගාන අණුවනේ මේක මිනුම් ක්‍රමයේ කැරට්. ඒ කැරට් ගාන අණුව තමයි මේ ගලක මිල වැඩි වෙන්නේ. ඒක ගැන හිතලා අපිට පුළුවන් ඒක සංසන්දනය කරලා ගන්න.
අතේ ඇති මුදලට ගන්න පුළුවන් කියන වචනේ ඇත්තටම පාවිච්චි කළ හැකියි. ඒ කියන්නේ දහස් ගණනක් අතේ තියෙන දහස්පතියෙකුට සහ කෝටිපති බිලියනපතියන්ට වුණත් ගන්න පුළුවන් ඕනෑම වර්ගයක් මෙතන තියෙනවා. තියෙනවා. අනිත් එක විශේෂයෙන් කියන්න ඕනේ දැන් ග්‍රහ අපලවලට එහෙම මැණික් ගලක් ගන්නවා කියන්නේ චන්දන ඉතින් අර ගොඩාක් කරදරයටපත් වෙලා හිත ඇවුලටපත් වෙලා ඉන්න වෙලාවක ඇත්තටම කිව්වොත් ඔය ලක්ෂ ගණන් වලින් දේවල් කරන්න බෑනේ. ඉතින් ඇත්තට ඒ වෙලාවට සහනයක් බලාපොරොත්තු වෙන්නේ මේ මෙතෙන්ට එන්නේ. එහෙම කෙනෙකුට වුණත් ඉතින් මේ කිසිම ගැටලුවක් නැහැ අපෙන් ඒ දේවල් ඒ සේවාව ලබා ගන්න. අනිත් එක අපේ ආභරණ අපේ ගල් සියල්ල ස්වභාවික මැණික්. මේ මෙතන කිසිම වෙලාවක වීදුරු ගලක්, සින්තටික් ගලක්, ප්ලාස්ටික් දෙයක් හැඩ දකින්න නෑ මෙතන. එහෙම කිසිම බයක් නැතුව විශ්වාසවන්තව මැණික් ගලක් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒක එහෙම කෙනෙකුට බොහොම සේවාවක් විදිහට අපි මේ දේ කරන්නේ බොහොම ගෞරවයෙන් කරන්න බලාපොරොත්තු වෙන කටයුත්තක් මේක. ඔබට හිතෙන්න පුළුවන් ලංකාවෙන් ඊටාම වටිනා පිරිසිදු මැණික් ආභරණයක් විදේශගතව ඉන්න තමන්ගේ ඥාතියෙකුට තෑග්ගක් විදියට ගිහිල්ලා දෙන්න. එහෙම නැත්නම් ඔබේ හිතවත් විදේශිකයන් ඉන්න පුළුවන්. ඇත්තටම මේ මැණික් සම්පත එක්ක ව්‍යාපාර කරන මේ වගේ ආයතන රටට ලොකු සේවයක් කරන්නේ. විදේශයන්හි තිබෙන ඩොලර් ලංකාවට ගෙන්වා ගන්නට ලොකු මෙහෙවරක් කරනවා. දැන් මේ වගේ කටයුතු වලදී අමාලියනාරච්චි මහත්මිය අපිට කියන්නකෝ ගුවන් තොටුපළෙන් නිත්‍යනුකූලව රටෙන් මේවා අරගෙන යන්න ඒ නීති ක්‍රමවලට අනුකූලව මේ මැණික් ගෙනියන කෙනෙකුට පහසුවක් වෙන විදිහට කොහොමද ක්‍රමයක් යොදලා තියෙනවද? ඔව් මේ අපේ මැණික් මිලදී ගන්න කෙනෙකුට අපේ මැණික් වලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහතික පතක් නිකුත් කරනවා. ඒත් එක්කම අපේ ආයතනයේනුත් සහතික පතක් නිකුත් කරනවා. මේ සහතික පත ඇත්තටම වැලිඩ් ලෝකේ ඕනෑම රටකට මැණික් ගෙනියන්න ගුවන් තොටුපළෙන් වුවත් ඕනම තරම් කිසිම නීතිමය රාමුවකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ගෙනියන්න ඉතාමත් පහසුවෙන් ඒ සියලු කටයුතු අපේ ආයතනයේ සූදානම් කරලා දෙනවා. ඇත්තටම මේ දැන් හරි ආසයි ඇත්තට මොනම කෙනෙක් මැණික් ගලක් පළඳින්න. දැන් මැණික් කියලා ගොඩාක් දෙනෙක් දාන් ඉන්නේ වීදුරු ගල් ප්ලාස්ටික් ගල්නේ මේ අපි දන්න දෙයක් නේ. නමුත් අපි ළඟ ඇත්තටම ගොත් මේ තියෙන පිරිසිදු ස්වභාවික මැණික් ඕනම කෙනෙකුට පිට රටකට වුණත් නොබියව අරන් යන්න පුළුවන් අපි සහතික පත් එක්ක නිකුත් කරනවා. මේ මැණික් වලට අපි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික පතක් නිකුත් කරනවා. ඒක මම අනිවාර්යෙන් කියන්න ඕනේ. මේ ඒ විශ්වාසය අපි ලබා දෙනවා මේ මැණික් ගලක් ගන්න ඕනම කෙනෙකුට. අපේ ආයතනයනොත් සහතික පතක් නිකුත් කරනවා. මේ ඒකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ මේ මැණික් කොහෙන්ද හොයාගන්න කියලා කියනකොට ඔබතුමිය කලින් සඳහන් කළා කාලයක් තිස්සේ මේ මැණික් ගැරීමේ කටයුතු වලත් නියැලෙනවා, ඒ අත්දැකීම් තියෙනවා. ඒවයින් තමයි මැණික් ලබා ගන්න කියලා. කෙනෙකුට හිතුනොත් මැණික් කර්මාන්තයේ යෙදෙන්න මැණික් ගරන්න ඕන කියලා කෙනෙකුට හිතුනොත් එහෙම අයට අතහිත දෙන්න ක්‍රමයක් තියෙනවද? ඔව්. ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ වත්තේ පිටියේ වැඩක් වලක් කරනකොට අපේ වත්තේ ඉල්ලන් තියෙනවා, සමහරට හිතෙන්න පුළුවන් අපේ මැණික් තියෙනවා කියලා හිතෙන්න පුළුවන් නේ ඕනම කෙනෙකුට. ඒ වෙලාවට කරන්න තියෙන එකම දේ අපිව අමතන්න. මෙතෙන්ට එන්න. නිට්ටඹුවේ තියෙන අපේ ආයතනයට එන්න. ඇවිල්ලා අපේ නිලධාරි මණ්ඩලයත් එක්ක කතා කරලා ඇත්තම අපි උදව් කරනවා ඒ දේවල් නියමානුකූලව කරගෙන යන්න. ඔබට මේ දිස්වන දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව සම්බන්ධීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම හිතන්න හරි කෙනෙකුට ලංකාවේ මොන වගේ ප්‍රදේශවල අයටද එහෙම හිතන්න පුළුවන් මැණික් නැහැ කියලා තියෙන පැති තියෙනවද? ලංකාවේ එහෙම පළාත් නැති තරම් නේද? ලංකාවේ මැණික් නැති පළාතක් නැති තරම්. ඕන තැනක තියෙන්න පුළුවන්. ඕනම තැනක තියෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්න ඇත්තටම පුළුවන් කමක් නැති තරම්. මොකද අපේ ආයතනයේ දැන් නිලධාරි මණ්ඩලයේ පර්යේෂණාත්මකව ඒ පර්යේෂණ සිදු කරමින් පවතිනවා. ඒ කරන වෙලාව ඇත්තටම ඒන් එන පණිවිඩත් එක්ක ඒ තොරතුරුත් එක්ක බලනකොට ලංකාවේ මැණික් නැහැ කියලා පළාතක් නැති තරම්. කෙනෙකුට ගෙදර මොකක් හරි වර්ණවත් ගලක් හම්බුනොත් මැණික් ගලක්ද දන්නේ නැහැ කියලා සැක හිතුනොත් එහෙම මෙතෙන්ට අවිලා පරීක්ෂා කරගන්න පුළුවන්ද? පැහැදිලිවම.
අපි ඒ සේවාව නොමිලේ ලබා දෙනවා. අපි ළඟට අරන් එනවා වෙලාවකට ඇත්තටම අපි ලිඳක් කපනකොට හම්බුණා කාඩුව කපනකොට පාට ගලක් හම්බුණා කියලා අරගෙන එනවා. වටිනාකම් තියෙනවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. ඉතින් අපි එයාලට බොහොම ගෞරවයෙන් අපි ඒ සේවාව ලබා දෙනවා. අපි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණයේ යටතේ ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ කරලා දෙනවා නොමිලේ. මැණික් මිලදී ගැනීමත් කරනවද මෙම ආයතනේ? එහෙමයි. කරනවා. ඕනම මැණිකක් ගන්නවා. කරනවා. සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ නිට්ටඹුවේ මේ ප්‍රදර්ශනාගාරයට කෙනෙකුට එන්න හිතුනොත් එහෙම අමාලිය නාරච්චි මහත්මිය දැන් කොළඹ නුවර පාරේ ඉඳලා මීටර් 400ක්වත් නැහැ නේද අත්තනගල පාරේ? ඔව් 400ක් වගේ ඇති ඉතින් ඔව් බොහොම ළඟයි. ඔව් ඒ කියන්නේ කොළඹ නුවර පාරේ ඉඳලා අත්තනගල්ල පාරේ තමයි ඇතුළට එන්න ඕන පොඩි දුරයි මීටර් 300ක් 400ක් යනකොට වම් අත පැත්තේ. ඉතින් මෙතන තමයි සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ මේ ආකර්ශනීය ප්‍රදර්ශනාගාරය පිහිටලා තියෙන්නේ. එක දවසකට ඇවිල්ලා බලලා යන්න කොහොමද මෙතන කියලා අපි ආරාධනා කරනවා ඔබට. ඇත්තටම මම නම් ජීවිතේට දැකලත් නැති අල්ලලාවත් නැති විවිධ වර්ගයේ විවිධ වර්ණයන්ගෙන් යුතු විසිතුරු මැණික් වර්ග මෙතනදී දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. විවිධ ආභරණ දකින්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මැණික් පිළිබඳව මැණික් ආභරණ පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට බය නැතුව ආරාධනා කරනවා. ඊ타ත්ම පිරිසිදු නියම මැණික් වර්ග මේ ප්‍රදර්ශනාගාරයේ තියෙනවා කියලා නිට්ටඹුව සිලෝන් ජෙම් ඇන්ඩ් මයිනින් රිසර්ච් පුද්ගලික සමාගමේ. ඒ නිසා ඔබට මෙතෙන්ට එකපාරක් හරි ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා. එහෙම නේද අපේ අමා මහත්මිය? අනිවාර්යෙන් මෙතනට එන ඕනම කෙනෙකුට ඇවිත් කියන එකම දේ තමයි යන්න හිතෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ විවිධාකාර මේ මාළ මුදු වලලු දැක්කහම විශේෂයෙන් මුදු වලට කාන්තාව බොහොම ආකර්ශනීයයි. ආඩම්බරෙන්නේ මැණික් දාන්නේ. මැණික් පළඳින්නේ හරිම ආඩම්බරයෙන්. ඉතින් මම ඉතින් කියන්නේ මෙහිම ඉතින් ලස්සනට වේවා අපලෙකට වේවා අපි මැණික්ම පළඳිමු. වීදුරු ගල් නැතුව නේද ප්ලාස්ටික් නැතුව මැණික් ගලක්ම පළඳිමු. ඔව්. ආඩම්බර කියන්නේ මේ මැණික් ගල් පළඳුවම හිතට දැනෙන ආඩම්බරේ. නමුත් මෙතන ඉන්න කිසි කෙනෙකුගේ ආඩම්බරකමක් ලොකුකමක් නැහැ. මේ හැමෝම අමා මහත්මිය වගේම මේ ආයතනයේ ඉන්න හැම දෙනාම බොහොම සිනාමුසු මුහුණින් බොහොම සුහදශීලීව ආගන්තුක සත්කාර හොදට කරලා එන හැමෝටම බොහොම ගෞරවයක් ඇතුව කතා බහ කරලා හරිම සුහදශීලීව තමන්ගේ ගනුදෙනුව කරගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට එන කෙනෙකුට ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ ගොඩක් වෙලා මේවා බල ඉන්න හිතෙනවා. අපිට උනත් එහෙමයි චන්දන. කියන්නේ මේවා දැන් අපි දිනපතාම දකිනවනේ. නමුත් කොච්චර දැක්කත් අපිටත් ඒ අර කියනවා වගේම මේ වගේ පුදුම ආකර්ෂණයක් තියෙන්නේ. කියන්නේ ඒ ආකර්ෂණය නිසාම අපිටත් ඉතින් කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ. ඇති තෙන්නේ නැහැ. හැමදාම ඉතින් හරිම හැමදාම දැන් මේ මැණික් දැක්කට අය ඊළඟ මොහොතේ බලද්දී ආය අලුත් විදිහට පේන්නේ නේ. ඔව් ඒකනේ. කියන්නේ නිකන් අමුතුම ලෝකයක්. ඒක තමයි ඒ ආකර්ෂණය කියලා මම හිතන්නේ ඇත්තට. එතකොට මේ ආකර්ෂණය වෙන්න ඇති අපි මැණික් පළඳින අයට ලැබෙන්නේ නේ මේ විශ්වයෙන්. මම හිතන්නේ එහෙම දැන් අපිට මම ජ්‍යොතිෂය පිළිබඳව මුකුත් එහෙම දන්නේ නැහැ. නමුත් මේ දකින්නකොට දැන් අපිට හිතෙන්නේ මේ දැන් අපි ලබන ප්‍රතිඵලය මේ දකින්න ඒ නිකන් සාගරයක ගිලිලා වගේ. කියන්නේ ඒ තරම් මේක අමුතුම ලෝකයක් වගේ දැනෙනවා. මේක ඒ තරම් ආකර්ෂණයක් පැහැදිලිවම තියෙනවා චන්ද. හොඳයි. ඔබ වරින් වර සඳහන් කරනවා මේ විශ්ව ආකර්ෂණය සහ මැණික් අතර තියෙන සම්බන්ධතාවයක් ගැන. මේ දේවල් එකතු කරගෙන ඔබ ආයතනය කරපු පරිේෂණ එක්ක හිතෙන්නේ නැද්ද අලුත් නිර්මාණයක් මොනවා හරි බිහි කරලා දෙන්න ඕන කියලා අපේ පාරිභෝගිකයින්ට? ඔව්. මේකයි දැන් ජ්‍යොතිෂයත් එක්ක මේ ගොඩක් මේ විෂය යන්නේ. ජ්‍යොතිෂයත් එක්ක අපි කතා කරලා අපි මේ පිළිබඳ පරිශන පවත්වපුවාම ඇත්තටම මේ වගේ ප්‍රතිඵල ගත්ත අයත් නැතුව නෙවෙයි චන්ද්‍ර. කියන්නේ ගොඩාක් අය ඉන්නවා මේ වගේ ආකර්ෂණය අරගෙන ඇත්තටම ජීවිතේ දියුණුවනේ බලාපොරොත්තු වෙන්නේ. දියුණුව ලැබපු අය ඉන්නවා. ඉතින් අපිට ඒ විෂයත් එක්ක සම්බන්ධ වෙලා අපි ඉදිරියේදී නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඔව් සැලසුම් සකස් කරලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ සවිස්තරාත්මකව එකක් අපි තාම ඉදිරිපත් කළේ නැහැ. මේ දුර්ලභ වූ මැණික් ගල.
අපි ඒ යොදාගෙන විශේෂිත වූ නිර්මාණයක් කරනවා විශ්ව ආකර්ෂණය ඇති මුදුවක්. ඒක විශේෂිත ගල් විශේෂයකින් අපි පරිශනාත්මකව මේකනේ චන්දන දැන් ආවට ගියාට මොන මැණික් ගලක්වත් දැම්මට වැඩක් නැහැ. ඒක දාන ක්‍රමයක්, ඒක හදන ක්‍රමයක්. ඒ සියල්ලක් ඒක ගැබ් වෙලා තියෙනවා. ඒ කියන්නේ මුද්දක් දැමීම, ගලක් ඇල්ලීම නෙමෙයි. ඒ සියලුම විෂය කරුණු එක්ස්ප්‍රෙස් කරලා අපි මේ මුදුව විශ්ව ආකර්ෂණීය මුදුව ඉදිරියේදී නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. චන්දන මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රටේ ඉන්නවා විවාහ ප්‍රමාදයි. අපි දන්න දෙයක් නෙහෙමයි ඉන්නවනේ විවාහ ප්‍රමාදයි. එහෙම වුණාම එයාලා හරි ඉතින් මානසික පසුතැවෙනවා. ඒක සමාජයේදී ලොකු ගැටලුවක් එහෙම තත්ත්වයක් තියෙනවනේ. අපි දන්න තැන් තියෙනවා, දන්න අවස්ථා තියෙනවා මේ මැණික් ගල් වලින් ඒ සඳහා ප්‍රතිඵල ලබාගත්තු. ඒක ආකර්ෂණීය ඒ සඳහා ආකර්ෂණය දෙන වෙනමම මැණික් විශේෂයක් තියෙනවා. ඒක ඇත්තටම ආදර මුදුව කිව්වත් කමක් නැහැ ඒකට. ඒ තරම් ඒක ආකර්ෂණීය මුදුවක්. ඒ මැණික් පවා අපි ළඟ තියෙනවා. ඒ වෙනුවෙනුත් අපි එතෙන්ටත් ලොකු අවස්ථාවක්, ලොකු තැනක් අපි මේ ආයතනයේ දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අර විශ්ව ආකර්ෂණීය මුදුව අපි ඉදිරියේදී චන්දනට කියන්න. දැන් ඔබ ආයතනයෙන් ඒ මුදු වර්ග දෙකම නිර්මාණය කරපු ගමන්ම මම බලාපොරොත්තු වෙනවා මගේ YouTube නාලිකාවෙන් ඔබට පෙන්වන්න සහ ඒ ගැන වැඩි විස්තර ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අමාලිය නාරච්චි මහත්මිය මේ ආදරවන්තයින් වෙනුවෙන් හදන මුදුවයි විශ්ව ආකර්ෂණ මුදුවයි මේ දෙකම සලම හදපු ගමන්ම කියන්න. තාමත් පරිශන මට්ටමින් යනවා. ඒක නිර්මාණය කරපු ගමන් මම දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම ලෝකයට යහපතක් කරන්නට පුළුවන් දෑ මේ මැණික් කර්මාන්තයෙන් මැණික් එක්ක කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් දෑ පරිශන කරන එකම ඉතාමත්ම වටිනවා. ඉතින් එය හැමෝටම යහපතක් වේවි. සුබ ප්‍රාර්ථනා කරනවා මේ සියලු කටයුතු සඳහා. බොහොම ස්තුතියි.